ආයිබෝවන් සුබ දවසක් අද 2026 ජූනි 4 වෙනි බ්‍රහස්පතින්දා දවස. අද රාහු කාලයේ එදිලා තියෙනවා පස්වරු 1:43 සිට පස්වරු 3:16 දක්වා. අද සුබ දිශාව උතුරු දිශාව වන අතර අද සියලුම කටයුතු සඳහා සුබ මුහූර්තය අභිජිත් නැකත එදිලා තියෙනවා පෙරවරු 11:55ට. අද දවසේ ලග්නයෙන් ලග්නයට ලග්න පලාපල විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 9 වෙනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස ඔබට ඒකාකාරී බව තදටම දැනේවි. ඒකාකාරී බවෙන් මිදෙන්න ඔබ යම් යම් ක්‍රියාකාරකම් වල යෙදේවි. ඒත් එක්කම ඔබටත් කෙටි ගමන් බිමන් යෙදෙන දවසක් බවට අද දවසපත් වේවි. ඔබට වැයපස ඉහළ යන වගේම ඔබ අපේක්ෂා නොකළ දේවල් සඳහා අපේක්ෂා නොකළ කරුණු කාරණා සඳහා ඔබේ මුදල් පසුම්බිය හිස් වෙන්න පුළුවන් වැයපස ඉහළ යන්න පුළුවන්. ඔබත් ජය පිරිත හෝ දසදිසා පිරිත සජ්ජායනා කරමින් එසේ නැත්නම් ශ්‍රවණය කරමින් දවස ආරම්භ කරන්න ඔබට සුබ ඵල අත්වේවි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ ලග්නයෙන් 8 වෙනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස ඔබටත් මිශ්‍ර ඵල උදා කරන දවසක් වේවි. විශේෂයෙන්ම ඔබට කේන්ති ගති වැඩි වෙන දවසක්. ඒ වගේම හදිසි අනතුරු රෝග පීඩාදියට ඔබ ගොදුරු වෙන්න පුළුවන් දවසක් බව අද මතකයේ තබා ගන්න. විශේෂයෙන්ම ඔබ රියදුරෙක් නම් රියදාවනය කිරීම ඉතාමත් විනයගරුක ඉටු කරන්න ඔබ අතින් යම් අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාව සහ ඔබට යම් අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාව ඉතා ඉහළ බව ඔබ මතකයේ තබා ගන්න. ඔබත් දස දිසා පිරිත සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න. එසේ නැත්නම් ශ්‍රවණය කිරීමෙන් දවස ආරම්භ කරන්න ඔබට සුබ ඵල උදා වේවි. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබටද යහපත් මිශ්‍ර ඵල උදා කරන දවසක් වේවි. විශේෂයෙන්ම හවුලේ කරන කටයුතු වලින් ඔබට වාසි අත්වන දවසක්. ඒ වගේම තමයි නිවසේ පැවති යම් යම් මතභේද මතගැටුම් පහව ගොත් සිතට සැනසීම ලැබෙන දවසක් බවට පත් වේවි. විශේෂයෙන්ම ඔබ විවාහ අපේක්ෂාවෙන් පසුවන එසේ නැත්නම් විවාහයට කෙනෙක් හොයන කෙනෙක් නම් ඔබට අද දවස හොඳයි. ඔබට යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් මුණ ගැහෙන දවසක් බවට පත් වේවි. ඔබත් දස දිසා පිරිත සජ්ජායනා කරමින් සූර්ය පිරිත සජ්ජායනා කරමින් අවම වශයෙන් සූර්ය පිරිත ශ්‍රවණය කිරීමෙන් දවස ආරම්භ කරන්න ඔබට විශේෂ සුබ ඵල අත්වේවි. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 6 වෙනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස ඔබටත් යහපත් මිශ්‍ර ඵල උදා කරන දවසක් වේවි. විශේෂයෙන්ම ඔබට කෙටි ගමන් බිමන් යෙදෙන ඒ ගමන් බිමන් තුලින් ඔබට වාසියක් වන දවසක් බවට පත් වේවි. ඔබටත් ධන ලාභ උදා වෙන දවසක් බැවින් ඔබත් යන්නේන ගමන් ස්විප් ටිකට් එකක් ගන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම වාසනාව උරගා බලන ඒ වගේම බඹරත් වැල්ලේ කැරකෙන දවසක් බවට අද දවසපත් වේවි. ඔබත් ජය පිරිත සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න ඔබට සුබ ඵල උදා වේවි. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 5 වෙනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස ඔබටත් යහපත් මිශ්‍ර ඵල උදා කරන දවසක් බවට පත් වේවි. විශේෂයෙන්ම දරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා ඔබට සතුටට පත් වෙන්න පුළුවන්. ඔබ රැකියා කරන ස්ථානයේ ඉහළ නිලධාරීන්ගේ යම් ඇගයීමට ලක් වෙන්න පුළුවන් වුණත් ඔබට කාර්ය බහුලතාවය නිසා ඔබ යම් පීඩාවකින් කල් ගෙවාවේ. ඔබට යම් පීඩාවක් දැනේවි ඔබ රැකියාව කරන ස්ථානයේ. නමුත් පසුතැවෙන්න එපා. ඔබ ජය පිරිත සජ්ජායනා කරන්න. එහෙම නැත්නම් දස දිසා පිරිත සජ්ජායනා, එසේත් නැත්නම් සූර්ය පිරිත සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න. ඔබේ සියන මානසික ව්‍යාකූලතාවයන් පහව ගොත් ඔබට සැනසීමෙන් සතුටින් දවසේ කාර්ය ඉටු කර ගැනීමේ හැකියාව පවතී. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 4 වෙනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස ඔබටත් මිශ්‍ර ඵල උදා කරන දවසක් වේවි. ඔබට නිවසේ තනියෙන් සිටීමට හිතන දවසක් බවට පත් වේ. ඔබට දවස පසුගිය කාලවල පැවති යම් පීඩාකාරී ස්වභාවයන් යම්කිසි ප්‍රමාණයකින් පහව යන දවසක් බවට පත් වේවි. නමුත් දවසේ සන්ධ්‍යා භාගයේදී යම් කලකිරීම වලට ඔබ ලක් වෙන්න ඉඩ තියෙනවා. ගෙදර දොර කටයුතු වල යම් ව්‍යාකූල තත්ත්වයක් ඇති වේවි. දරුවන් නිසා ඔබට යම් කනස්සල්ලෙන් පසුතැවෙන්න වෙන සිද්ධීන් වලට මුහුණ පාන්න සිද්ධ වේවි. කලබල වෙන්න එපා. ඔබත් සූර්ය පිරිත සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න ඔබට විශේෂ සුබ ඵල අත්වේවි. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 3 වෙනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස ඔබටත් යහපත් මිශ්‍ර ඵල උදා කරන දවසක් වේ. විශේෂයෙන් ඔබේ කටයුතු සාර්ථක භාවයට පත්වන දිනයක් බවට පත් වේවි.
මුදල් ලාභ ලැබෙන දවසක්. ඔබ කරන වෙළඳ ව්‍යාපාර ආදියෙන් විශේෂ වාසියක් වෙන දහඩිය මහන්සියෙන් උපයන දෙයින් යමක් ඉතුරු කරගන්න අද දවසේ හැකියාව ලැබේවි. අන්‍යයන්ගේ ප්‍රසාදයට අනුන්ගේ ප්‍රසාදයට ගෞරවයට ඔබ පත්වන දවසක් බවට පත්වේවි. ඔබත් ජයපීරිත එසේත් නැත්නම් දස දිසා පිරිස සජ්ජායනා කරමින් ශ්‍රවණය කිරීමෙන් දවස ආරම්භ කරන්න ඔබට සුබ ඵල අත්වේවි. උච්චික ලග්නය. උච්චික ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් දෙවිනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස ඔබටත් යහපත් මිශ්‍ර ඵල උදා කරන දවසක් බවට පත් වේ. ඔබට ධන ලාභ ධන යෝග උදා වන දවසක් යන්නේන ගමන් ස්විප් ටිකට් එකක් එහෙම ගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔබට ආදායම් වගේම ලැබෙනවා වගේම ඔබේ වැයපසත් ඉහළ යන්න පුළුවන් බව මතකයේ තබා ගන්න. ඔබත් මතගැටුම් මතභේදවල පැටලෙන්න පුළුවන්. ඔබේ වචන ඔබ නොසිතා කරන වචන ආරම්භ අන් අයගේ සිත් රිදීම් කලකිරීම ඇති වෙන්න පුළුවන් බැවින් වචන පාවිච්චි කිරීමේදී තන නොතන බලා සුදුසු විදියට කතා කරන්න ඔබ මතකයේ තබා ගන්න. ඔබත් ජයපීරිත සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න. එසේත් නැත්නම් ජයපීරිත ශ්‍රවණය කරමින් දවස ආරම්භ කරන්න ඔබට විශේෂ සුබ ඵල අත්වේවි. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයේම ලග්නයේම සඳු ගමනේ යෙදෙන අද දවස ඔබට යහපත් මිශ්‍ර ඵල ඇති කරන දවසක්. ඔබට උණුසුම් හැඟීම් දැනෙන දවසක් අද දවස. ඒ වගේම ඔබ යම් රෝග පීඩාවකින් පීඩා විඳින නම් ඒ සුවාතට හැරීමේ සම්භාවිතාව පවතින දවසක්. ඒ වගේම අද දවස සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වුණොත් ඔබට හිස රදේ එසේත් නැත්නම් සෙම ආශ්‍රිත රෝග පීඩා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන රෝග පීඩා වෛරස් වැනි රෝග පීඩාවන්ට ඔබ ගොදුරු වෙන්න තියෙන සම්භාවිතාව ඉහළයි. ඔබ සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින්න වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඔබත් ජයපීරිත එසේත් නැත්නම් දස දිසා පිරිස සජ්ජායනා කරමින් දවස ආරම්භ කිරීමෙන් ඔබට සුබඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 12 වෙනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස ඔබටත් මිශ්‍ර ඵල උදා කරන දවසක් වේවි. විශේෂයෙන්ම ඔබ ඇසුරු කරන පුජ්‍යලයන් කෙරේ ඔබට යම් අනවබෝධයක් ඇතිවන ස්වභාවයක් පවතිනවා. අනුන් සමග මතගැටුම් මතභේදවල පැටලෙන්න තියෙන සම්භාවිතාව ඉහළයි අද දවස තුල. ඔබ අන්‍යයන් සමග කටයුතු කිරීමේදී බොහෝ ඉවසීමෙන් කටයුතු කරන්න. අද ඔබගේ වචන නිසා ඔබට සතුරන් ඇතිවෙන ස්වභාවයක් පවතිනවා. අද දවසේ ළඟම මිතුරා සතුරා බවට පත් වෙන්නත් පුළුවන් බව සිහියේ තබා ගැනීමෙන් කටයුතු කරන්න. එසේ එය වළක්වා ගැනීමට ඔබ උත්සාහ කරන්න. එයින් ඔබට අවාසි සිද්ධ වෙන්න පුළුවන්. ඔබත් දස දිසා පිරිස සජ්ජායනා කරමින් එසේත් නැත්නම් සූර්ය පිරිස සජ්ජායනා කරමින් ආමසෙන් සූර්ය පිරිස ශ්‍රවණය කිරීමෙන් දවස ආරම්භ කරන්න ඔබට විශේෂ සුබ ඵල අත්වේවි. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 11 වෙනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස ඔබටත් යහපත් මිශ්‍ර ඵල උදා කරන දවසක් බවට පත්වේවි. ඔබ දියුණුව අපේක්ෂාවෙන් යම් ආයෝජනයක් කරද්ද එයින් ඔබට සාර්ථක භාවයට පත්වන ස්වභාවයක් අද දවස තුල පත් වෙනවා. ඒ වගේම හොඳ හිතවතුන් පිරිසක් ඥාති පිරිසක් ඔබට අද මුණ ගැසෙන දවසක් බවට පත් වේ. ඔවුන්ගෙන් ඔබට උදව් උපකාර ලැබේවි. ඔබ කරන ව්‍යාපාර ආදියෙන් ඔබට විශේෂ වාසි අත්වන දවසක් බවට පත්වේවි. අද දවස ඔබත් ජයපීරිත ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න ඔබට විශේෂ සුබ ඵල උදා වේවි. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 10 වෙනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස ඔබටත් යහපත් මිශ්‍ර ඵල උදා කරන දවසක් වේවි. ඔබ මහජනයා ඇසුරු කරමින් කරන රැකියාවක් එහෙම නැත්නම් මහජන සේවය ඉටු කරමින් කරන රැකියාවක නියැලෙන කෙනෙක් නම් මහජනයාගෙන් ඔබට ඇගයීම් පැසසුම් ගෞරවය ලැබෙන දවසක් බවට පත්වේවි. ඒ වගේම ඔබ යම් දේපලක් විකුණා ගැනීමට කැමැත්තෙන් පසු වෙන කෙනෙක් නම් ඔබේ වාහනයක් ඉඩමක් නිවසක් විකුණා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එය ප්‍රසිද්ධ කරන්න අද දවස ඉතාමත් සුබයි බව මතක තබා ගන්න. ඒ වගේම දේපල වෙළඳාමේ නිරත වන මීන ලග්නීමයන්ට වාසි උදාවන දවසක්. ඔබත් ජයපීරිත සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න. එසේත් නැත්නම් ජයපීරිත ශ්‍රවණය කරමින් දවස ආරම්භ කරන්න ඔබට විශේෂ සුබ ඵල උදා වේවි.